අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Shopify වල pricing ගැන. මොකද අපි Shopify store එකක් කරගෙන යනකොට මේකේ තියෙන pricing ගැන සහ මේකේ payments, commissions මේ දේවල් ගැන අපි පොඩ්ඩක් හොඳට දැනුවත් වෙන්න ඕනේ. මොකද අපිට store එක කරගෙන යන්න නම් මේ දේ අතිශය වැදගත් වෙනවා. ඉතින් අපි screen එකට ගිහිල්ලා Shopify වල pricing page එකේ තියෙන details ටික පොඩ්ඩක් හරියට තේරුම් ගමු. ඔයාලට Google එකට ඇවිල්ලා Shopify කියලා search කරන්න පුළුවන්. මේ විදිහට search කළාට පස්සේ shopify.com කියන website එකට එන්න පුළුවන්. ඉතින් මේකේ ආවට පස්සේ මෙතන උඩ සාමාන්‍යයෙන් pricing කියලා page එකක් තියෙනවා. මේ page එකට එන්න පුළුවන්. මේ page එකට ආවට පස්සේ Shopify වල තියෙන pricing packages තියෙනවා. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් packages 4ක් තියෙනවා. සහ මේක monthly payment විදිහටයි yearly payments විදිහටයි කොටස් දෙකකට තියෙනවා. ඉතින් මේකෙදි yearly payment කියන එක වටිනවා. ඔයාට දැනටමත් social media through ඔයාගේ sales ටිකක් හැදිලා තියෙනවා නම් ඔයාට customer base එකක් ඉන්නවා නම් ඔයාට yearly payment එකට එන එක ලේසි. මොකද එතෙන්දී ඔයාට 125ක saving එකක් කරගන්න පුළුවන් ඔයා ගන්න package එකකින්. ඒ වගේම ඔයාට දැනට social media වල ලොකු sale එකක් මොකුත් නැත්නම් ඔයාට ලොකු commitment එකක් දෙන්න නැතුව monthly package එකට යන්න පුළුවන්. එතකොට මාසෙකට සාමාන්‍යයෙන් $25 වගේ තමයි වෙන්නේ. හැබැයි මේක ඔයා ඉන්න රට සහ රටේ region එකත් එක්ක මේ price එක වෙනස් වෙන්න පුළුවන්. මේකට additionally VAT, GST, tax වගේ දේවල් add වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේදී $25 වුණාට ඕස්ට්‍රේලියාවේදී GST, යුරෝප් නම් VAT මේ වගේ දේවල් add වෙනවා. මේකෙදී අපිට තව බලන්න පුළුවන් දෙයක් තියෙනවා. Shopify වල අපිට අපේ online store එකේ payment accept කරන විදි කිහිපයක්. මේකෙදී අපිට පුළුවන් shop pay කියලා තියෙනවා. Shopify වලින්ම අපිට provide කරන payment gateway එක. ඉතින් ඒක use කරනවා නම් අපිට කිසිම extra fee එකක් add වෙන්නේ නැහැ. නමුත් අපි Shopify එක අපි තමු Stripe use කරනවා නැත්නම් PayPal use කරනවා නැත්නම් ලංකාවේදී වගේ නම් Pay here use කරනවා නැත්නම් CocoPay වගේ use කරනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී third party payment provider කෙනෙක් නේ අපි use කරන්නේ. එතකොට මේ හැම package එකකම එක එක rates තියෙනවා. සාමාන්‍ය basic package එකට ගියොත් 102ක additional third party payment providers කියලා අපේ payment එකෙන් add වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා විකුණන product එකේ price එක $100යි නම් ඔයාට ඒකට තව 102ක් add කරනවා. ඉතින් මේකේදී Shopify එක කරන්නේ payment එක add කරන්නේ අර product එකට. ඒතකොට 102ක commission එකක් ඔයාගේ මාසේ බිලට තමයි Shopify එකෙන් add කරන්නේ. ඒතර ඊළඟ මාසේ $25ක් ගෙවනකොට අර 102කේ payment එකත් එක්ක තමයි $25 ගෙවන්නේ. ඉතින් මේකේදී තව වැදගත් දෙයක් තියෙනවා. මේකේදී Grow කියන එකට වගේ ගියොත් 101යි හම්බෙන්නේ අපිට. අපිට මේ හැම package එකත් එක්කම post devices support එක හම්බ වෙනවා. ඊට අමතරව phone support එකත් හම්බ වෙනවා. ඊට අමතරව මේකේ සාමාන්‍ය ටිකක් වගේ physical store එකක් වගේ තියෙනවා නම් ඔයාලට recommend කරන්න පුළුවන් නේ. ඒ තියෙන Grow කියන package එක. මොකද ඒකෙදී staff accounts 5ක් create කරන්න ඔයාලට permissions හම්බ වෙනවා. එතකොට ඔයාලට in stores 5කට හෝ නැත්නම් එකම store එකේ staff accounts add කරලා දෙන්න පුළුවන්. staff ඒ කට්ටියට manage කරගෙන යන්න ඔයාගේ store එක. ඉතින් ඔයාලට මුලින්ම basic කියන එකට ගිහිල්ලා පස්සේ upgrade වෙන්නත් පුළුවන් Grow කියන package එකට. එහෙම කිසිම restriction නැහැ. මේ වීඩියෝ එක කරන movement එක වෙනකොට Shopify එකකින් offer එකක් යනවා. ඉතින් මාස 3ටම $3යි cost වෙන්නේ. මාසෙකට $1 ගාන යන package එකකුත් තියෙනවා. ඉතින් මේකේදී ඔයාලට just email එක දීලා sign up වෙන්න පුළුවන්. දවස් 3ක් මුලින්ම free. ඊට පස්සේ ඔයාලට credit card එකක් හෝ debit card එකක් add කරලා ඔයාගේ store එක create කරගන්න process එකට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා Shopify store එකේ pricing ගැන හොඳ අදහසක් ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු store එක කොහොමද create කරගන්නේ කියලා.